ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ මූදු කියා යන නමින් හඳුන්වන ශාකයක්. මූදු කියා, වැට කියා, ඕ කියා, දුණු කියා යනුවෙන් ප්‍රභේද ඇත. පොදු සිංහල නාමය වැටකේ යනුවෙන් හඳුන්වයි. ඇතම් නිගණ්ඩුවල කේතකී, ස්වර්ණ කේතකී යනුවෙන් සඳහන් වේ. වැටකේ ශාකය ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන් දුර්ලතා අතරින් ප්‍රධාන තැනක් ගනී. වැටකේ ශාකයක පුෂ්ප පිපෙන්න වසර 3කට පමණ පසුය. ගෑස්ට්‍රයිටිස් හෙවත් අම්ලපිත්ත රෝගී තත්වයට වැටකේ බඩ කොටා යුෂ රැගෙන හාල් මිශ්‍ර කර අවශ්‍ය දෑ මිශ්‍ර කර කැඳ සාදා පානය කිරීමෙන් ගෑස්ට්‍රයිටිස් සුව වෙන බවක් දැක්වේ. වැටකේ මුල් තම්බා හිස සේදීමෙන් අකලට කෙස් වැටීම හා පැසීම නතර වන බවක් පොතපතෙහි සඳහන් වේ. වැටකේවල ලපටි පුෂ්ප අංකුර ව්‍යංජනයක් අයුරින් ආහාරයට ගත හැකිය. වැටකේ යුෂ මීපැණි සමග මිශ්‍ර කර ඇස්වල සුදයයි හඳුන්වන රෝගී තත්වයට ඇස්වලට දැමීමෙන් සුද කැපෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. අරසස් රෝගී තත්වයට වැටකේ බොඩ, කිතුල් හකුරු, උම්බලකඩ, ගොටු දඬු, රතුළුණු සමෝගෙන තම්බා පානය කිරීමෙන් අරසස් රෝගී තත්වය සුව වෙන බවක් පැරණි පොතපතෙහි සඳහන් වේ. වැටකේ මල්වල පරාග පිරිසිදු කර තුවාලවලට ආලේප කර තිබෙන බවක් පොතපතෙහි සඳහන් වේ. යම් යම් අපලයයි පැවසෙන දෑ සඳහා වැටකේ ශාක නිවෙස් ඉදිරිපිට සිටුවයි. ගුප්ත කටයුතු සඳහා යොදා ගැනේ. පිරිත් මණ්ඩපවල කොළාත්ත සඳහා ඇතැම් ප්‍රදේශවල භාවිතයට ගනී. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝ හොඳයයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.